හෙලෝ මගේ නම නදීෂා මම ප්‍රංශයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙක් සහ මම දන්නවා ප්‍රංශ පරිපාලනය සහ සමාජ සේවා ව්‍යාකූල විය හැකි බව දැනීමයි. ඉතින් අද මට අවශ්‍ය ශ්‍රී ලාංකික ප්‍රජාවට විවිධ සේවාවන් සඳහා වන ප්‍රංශ නිල වෙබ් අඩවි සොයා ගැනීමට සහ තේරුම් ගැනීමට උදව් කිරීමට CAF වෙබ් අඩවිය RSA පවුල් දීමනා සහ නිවාස ආධාර වැනි ප්‍රතිලාභ ලබා දීමෙන් පවුල් නිවාස සහ දුෂ්කරතා ඇති පුද්ගලයන්ට සහාය දක්වයි. ඔබට ඔබගේ සුදුසුකම් පරීක්ෂා කර ඔබගේ පුද්ගලික ගිණුම සාදා සමාජ ප්‍රතිලාභ සඳහා වන අයදුම්පත් සුජුවම මාර්ගගතව ඉදිරිපත් කළ හැක. ප්‍රශ්න සඳහා CF සජීවී කතාබස් ශ්‍රණික ඇමතුම් අංකයක් සහ ප්‍රාදේශීය කාර්යාල පිරිනමයි. දෙවෙනි වෙබ්සයිට් එක තමයි France Travel FR. මේකෙන් පුළුවන් රස්සාවක් හොයන අයට රෙජිස්ටර් වෙන්න, තමන්ගේ ප්‍රොෆයිල් එක අප්ඩේට් කරන්න, ඒ වගේම ප්‍රංශය පුරා තියෙන රස්සා අවස්ථා බලන්න. මෙම වෙබ් අඩවිය නව කුසලතා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන් සඳහා පුද්ගලාරෝපිත රැකියා සෙවීමේ සහාය, වෘත්තීය උපදෙස් සහ පුහුණු වැඩසටහන් සපයයි. විරහිත නම් ඔබට මූල්‍ය ආධාර සඳහා අයදුම් කිරීමට, ලේඛන උඩුගත කිරීමට ලින් ක්‍රමයට ඔබේ උපදේශක සමග සුජුවම සම්බන්ධ වන්න. නැතහොත් සුජුවම වේලාවක් වෙන් කරවා ගන්න. තුන්වෙනි වෙබ් අඩවිය තමයි Emily.fr. Emily කියන්නේ ප්‍රංශයේ නිල සෞඛ්‍ය රක්ෂණ වෙබ් අඩවිය. මෙතන ඔයාලට ගිණුමක් හදලා ඔයාගේ සෞඛ්‍ය අයිතිවාසිකම් කළමනාකරණය කරන්න පුළුවන්. ප්‍රයෝජනවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ, රක්ෂණ වෙනස් වීම පිළිබඳ යාවත්කාලීන පුවත් සහ ප්‍රශ්න හෝ ලේඛන යැවීමට ආරක්ෂිත ක්‍රමයක් සපයයි. Emily වෙබ් අඩවියේ ප්‍රංශ සෞඛ්‍ය ආරක්ෂණ අයිතිවාසිකම්, නිවාරණ සත්කාර සහ නිදන්ගත රෝග හෝ ආබාධ සඳහා වන විශේෂ වැඩසටහන් පිළිබඳ විස්තර ඇතුළත් වේ. Emily ඔබට අසනීප නිවාඩු, මාතු හෝ පීත ප්‍රතිලාභ නිරීක්ෂණය කිරීමට සහ ඔබේ ජීවිතයේ වෙනස් වීම වලට ඔබේ සෞඛ්‍ය ආවරණය අනුවර්තනය වන ආකාරය තේරුම් ගැනීමට උපකාරී වේ. හතරවෙනි වෙබ් අඩවිය මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ imports.gov.fr. imports.gov.fr කියන්නේ ප්‍රංශ බදු කළමනාකරණය සඳහා ඔබේ ద్వාරයයි. ඒතෙන් ඔබගේ වාර්ෂික ආදායම් ප්‍රකාශය ගොනු කිරීම සහ දේපල බදු ගෙවීම ඇතුළුව බදු නීති පැහැදිලි කරයි, බදු තක්සේරු කිරීම සඳහා ගණක යන්ත්‍ර සපයයි, තවදම ඔයාගේ පෞද්ගලික සහ පවුලේ තොරතුරු යාවත්කාලීන කරන්නත් පුළුවන්. හරහා ඔබට වැදගත් ලියකියවිලි බාගත හැකිය. තොරතුරු ප්‍රයෝජනවත් වුණා කියලා. ඊළඟ වීඩියෝවෙන් අපි තවත් වැදගත් වෙබ් අඩවි කිහිපයක් සොයා බලමු. මගේ වීඩියෝ නැරඹුවාට ස්තුතියි. එකිනෙකාට උදව් කිරීම සහ බෙදා ගැනීම සුන්දර ශ්‍රී ලාංකීය ප්‍රජාවට වැදගත්. සුබ දවසක්. ස්තුතියි නැරඹුවාට. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.